ඔබ හීනයක් වගේ හාදුවස්සක් අරන් සිරියහන අන්දරට වී වැතිරෙන්න එපා සයනේ මම සස්වාමිකයි ස්වාමී මම සස්වාමිකයි ස්වාමී ආයුබෝවන් ලස්සන දවසක් ඔයාලා හැමෝටම ඔන්න මං අද අරගෙන ආවේ මෙන්න මේ මං කියපු ගීතය මේ ගීතය පද රචනා කරලා තියෙන්නේ උපුල් ශාන්ත සන්නස්කල මහත්මයා ඒ වගේම මේ ගීතයේ සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ ඒ වගේම ගායනා කරන්නේ විශාරද දීපිකා ප්‍රියදර්ශිනී පීරිස් මහත්මියගේ ලස්සන කටහඬින් අපි එහෙනම් අද රස විඳිමු වැඩි කතා බහ ඕනේ මේ ගීතය බලන්න මේ ගීතේ කොහොමද දැනෙන්නේ කියලා වෙනස්ම අර්ථයක් තියෙන වෙනස් ආකාරයේ හැඟීමක් එක තමයි මම මේ ගීතේ ඔන්න ඔයාලත් එක්ක බෙදා ගන්න අරගෙන ආවේ. එහෙනම් කඳුලේ ඉන්න අවසන් වෙනකම් එතකොට තේරෙයි මොකක්ද මේ කියන්නේ කියලා. ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරන් සිරියහන අද්දරට වී වැතිරෙන්න එපා සයනේ මම සස්වාමිකයි ස්වාමී මොකක්ද මේ සස්වාමිකයි කියන්නේ ඇය විවාහකයි මේ බිරිඳ තමන්ගේ ස්වාමියාට කියන කියමන් ටික තමන් හිතින් හිතනවා හැබැයි තාම කඩින් කියලා නෑ එයා හිතන සිතුවිලි ගොන්නක් තමයි මේ ගීතේ හරි ලස්සනට පදවැල් වෙලා තියෙන්නේ මේ ඔබ හීනයක් වගේ ඔයා මට හීනයක් වගේ ඇයි එහෙම කියන්නේ හැමදාම මේ මෙයාගේ ස්වාමියා මේ බිරිඳනි කියන්නේ මෙයාගේ මේ හිතේ තියෙන දේවල් ස්වාමියා හැමදාම වැඩකට යනවා ඇති වැඩට යනවා වෙන්න පුළුවන් ඉතින් එහෙමනේ බිරිඳ බලාගෙන ඉන්නේ තමන්ගේ ස්වාමියා එනකන් එයා රැකියාවට යනවා ඇති ඉතින් ගිහින් හැමදාම එන්නේ රෑ වෙලා ඉතින් රෑ වෙලා ආවහම මෙයා ඉන්නේ නිින්දේ බලමුකෝ කවුද වැරදි කියලා අපි මෙතන මෙයා ඉන්නේ නිින්දේ ඉතින් අඩ නිින්ද තමයි ඉන්නේ ඒ වුණාට ස්වාමියා එයා දන්නේ නැහැ එයා හිතන්නේ පවුනේ ඉතින් මෙයා උදේ ඉඳන් වැඩ කරලා මහන්සි වෙලා එයාට හොඳටම නිින්ද ගිහිල්ලා. ඉතින් කිස් එකක් විතරක් දීලා නේද? එයාව සිපගෙන විතරක් පවුනේ කියලා සිප ගන්න වෙති ඉතින් ස්වාමියා ඇවිල්ලා. සිපගෙන එයාත් පැත්තකට වෙලා නිදා ගන්නවා. ඒත් මේ බිරිඳ නිදිනම් නෑ. එයා ඉන්නේ අඩ නිින්දේ. ඔබ හීනයක් වගේ කියන්නේ අන්න එක මෙයාට හීනෙන් වගේ තමයි මේ පේන්නේ. හීනෙන් වගේ. මොකද අඩ නිින්දින් ඉන්නකොට නිකන් මේ දකින්නේවා වෙන දේවල් හීන වගේනේ. හාදු වැස්සක් අරන් ඇවිල්ලා තරක්කු වෙලා ඇවිල්ලා නේද? සිපගෙන එහෙම සිරියහන අද්දරට වී වැතිරෙන්නේ පාසයනේ. වැතිරෙන්නේ පා කියලා කියනවම නෙමෙයි මේ. ස්වාමිනී මම ඔයාගේ බිරිඳ ඒක නෙමෙයි කියන්නේ ස්වාමියාට මතක් කරලා දෙනවා හිතින් කියනවා ඔයා ඇයි මට මෙහෙම නේද? මම සිපගෙන විතරක් ඔයා පැත්තකට වෙලා ඉන්නේ. මම ඒ වුණාට නිදි නෑ. මම මේ ඇහැරලා ඔයා නිකන් බලාගෙන ඉන්නේ. මම යා ඉන්නේ අඩ නින්දේ. හැබැයි ඉතින් සැමියා දන්නේ නෑ. මම ඔයාගේ බිරිඳ මං ඒක අමුතුවෙන් කියන්න ඕනද? ඔන්න ඕකනේ ඔය කියන්නේ නේද? මං ඔයාගේ බිරිඳ කියලා අමුතුවෙන් කියන්න ඕනද කියලා හිතින් හිතනවා. ඔන්න පිරිමි ළමයි දැනගන්න ඕනේ ස්වාමිවරු නේද? තමන්ගේ බිරිඳගේ සිත එයාලා මෙහෙමත් හිතනවා කියලා. දැන් මට බයින්න එපා දිව්‍යඥාන නෑ කියලා. එහෙම නෙමෙයි. බිරිඳ හැමදේම ඉතින් කටින් කියන්නේ නෑනේ පස්සෙන් එන්නේ නෑනේ කියන්න. හැබැයි හිතේ මේවා තියෙනවා. හැම බිරිඳකගේම වගේ. මම සස්වාමිකයි ස්වාමී. බලන්නකෝ ඒ වචනේ මම විවාහකයි. මං ඔයාගේ බිරිඳ. ඔයා මට හාදුවක් විතරක් දීලා හරියනවද? ඇය බලාපොරොත්තු වෙනවා ඊට එහා ගිය දෙයක්. ඔහුත් එක්ක ලින්ක් එකතු වෙන්න. ඉතින් ඔහු එයාගේ සැමියානේ. ඉතින් ඒ ආසාවෙන් බලාගෙන ඉන්නවම ඉන්නේ දුකින්. ඇත්තරම දුකයිනේ නේද? මොකද රෑ වෙනකම් බලාගෙනත් ඉන්නවනේ එනකම්. අපි බලමු ඊළඟ ටිකෙන් ඔයාලට හොඳටම වැටහෙවි මොකද්ද මේ කියන්නේ කියලා. මල් මකරන්ද තෝතට අරන් නෙතේ කඳුලැලි දරා මම මග බලා සිටියා නෙතු ගන දුරට තරුවක් වෙලා ඔබතැයි සිතා සිල් පිඳලන්න නොහැකි නිසා
හැමදාම මග බලා සිටියා ඔබ හීනයක් වගේ. බලන්නකො මෙන්න මේ කොටස මල් මකරන්ද දෝතට අරන් නෙතේ කඳු ලැලි දරා මම මග බලා සිටියා. මෙයා ඉතින් උදේ ඉඳන් ගෙදරට වෙලා ඉඳලා මේකෙන් අපිට පේනවා බිරිඳ ඉන්නේ ගෙදර නේද? බිරිඳ ඉන්නේ ගෙදර වගේ අපිට පේනවා. කොහමද රැකියාවකට ගියත් කොහම වුණත් හවස් වෙලා තමන්ගේ සැමියා වැඩ ඇරලනකම් බිරිඳ අනිවාර්යෙන් බලාගෙන ඉන්නවා. ඔය නොකීවට තරහ වෙලාම හිටියත් මග බලාගෙන ඉන්නව එනකම්. නැත්තේ නෑ හිතුලින් අහලා බලන්නකො නැද්ද කියලා බලාගෙන ඉන්නවා. ඉතින් හොඳට මල් මකරන්ද දෝතර අරන් මේ ගීතේ හැටියට රචකයා නේද මේ තැනට ගැලපෙන විදිහට මේ මල් මකරන්දේ වචන යොදාගෙන තියෙන්නේ. මෙයා ඉතින් හොඳට පිරිසිදුව නාල කරලා නේද? ඉතින් අර සුවඳ විලවුන් එහෙම ගහගෙන ලස්සනට ප්‍රියමනාප විදිහට තමන්ගේ සාමියාට දැක්කාම ආස හිතෙන විදිහට මෙයා ඉන්නවා. ඉතින් රෑ වෙනකම් බලාගෙන ඉන්නවා. කොහොමද ඉන්නේ? නැතේ කඳුලලි දරා දුකින් ඉන්නේ. ඇය ඉන්නේ දුකින්. ඇයි මම මග බලන් හිටියා. මං කොච්චරලා බලන් හිටියද දැන් තවත් එනකම් නේද? මම මෙච්චර ලස්සනට සැරසලා ඉන්නවා. මුලින් එයා හිතින් හිතුවා පළවෙනි කොටසේදී එයා හිතින් හිතුවා මම ඔයාගේ බිරිඳ. ඒක මම මතක් කරලා දෙන්න ඕනද? ඔන්න දෙවන පාරට එයා හිතන්නේ නැති ටිකක් මතක් කරලා දෙන්න. සැමියා එනකම් බලන් හිටියා. ඒත් එයා තාමත් නෑ. ඉතින් නැතේ කඳුලෙලි දරාගෙන නේද දුකින් අඬාගෙන දුකින්නේ දුකයිනේ ඇඬෙනවනේ නිකම්ම. ඉතින් බලාගෙන ඉඳලා තියෙනවා. පව් නේද? ඉතින් ඔක කෙලින්ම කිව්වා නම් එක්ක හැරලම හිටියනම් හරි පාන්දර 1 2 වෙනකන් හරි කමක් නෑ නේකන් නේ. ඒත් බෑ. දීපද රචකයා හරි ලස්සන කතාවක් කියනවා අපිට මේකෙන්. බලන්නකෝ. netu ගන දුරට තරුවක් වෙලා ඔබ එතැයි සිතා සිල් බිඳලන්න නොහැකි නිසා මම මග බලා සිටියා. බලන්නකෝ ගන දුරට තරුවක් වගේ. ඒ කියන්නේ මොකද්ද? අන්ධකාරයේ තියෙන තරුවක් නේද? අන්ධකාරයේ තියෙන තරුවක් වගේ මම ඔයාම එනවා කියලා. ඒ කියන්නේ මම ඔයාටම කවදා හරි මම ඔයාටම තමයි එළියක් වෙන්නේ. මට ඔයාම තමයි ඕනේ. මම පැදලා ඉන්නේ මං විවාහකයිනේ. මං ඔයාගේ බිරිඳනේ. මගේ සිල් බිඳ ගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මට වෙනත් පුරුෂයන් එක්ක ලින්ක් එක එකතු වෙන්න යන්න ඕනේ නැහැ. මොකද මම ඔයාගේ බිරිඳ. ඒ හින්දා මම ඔයා එනකම්ම මග බලාගෙන ඉන්නවා කොහොම හරි ඒ එළිය දීගෙන කියලා මම කියන ඒ වචන ටික බලන්නකෝ නේද? ඉතින් වෙනත් පිරිමින් එක්ක යන්න ඕනේ නැහැ මට. මං ඔයාව පතාගෙන ඉන්නවා කියන එකනේ මම කියන්නේ නේද? ඉතින් ස්වාමියාට අපිට වරදක් කියන්නත් බෑ. මොකද ඔහු හිතන්නේ ඔහු වැඩ ඇල්ලන වෙලාවට මෑට නිින්ද ගිහින්. ඉතින් මෙයා හාදුවක් දීලා නේද? හාදුවක් දීලා එයත් ඉතින් පැත්තකටලා නිදා ගන්නවා. එතකොට කාගේද වැරදි? සිතුවිලි නේද? සිතුවිලි දෙන්න අතරේ බෙදාගෙන නෑ. තවම බෙදා ගන්න වෙලාවකුත් නෑ වගේ තමයි අපට පේන්නේ නේද? මේක දුක් හද රැඳුණා සඳ එලිත් නිවුණා අඳුර මැද තනි වී පවන් රොදතට සවන් දොර හැරුණා තරු ඇසත් පිපුණා සඳ ලබන්නේ මා සරා සඳ ළඟමා තරු ඇසත් පිපුණා සඳ ලබන්නේ මා සරා සඳ ළඟමා. ඔන්න දුකින් ඇහුවනම් මේ ගීතේ රස විඳපු ටික සතුටකුත් ඒ අස්සෙම තියෙනවා වෙන්න. අපි බලමුකෝ මොකද්ද කියලා. මේක දුක් හද රැඳුණා. මේ වෙන සියල්ලම හින්දා ඉතින් හදවතට ගොඩාක් දුකයි. දුක නැද්ද? දුකයි. ඉතින් මෙයාගේ සිතුවිලි ටික කියා ගන්න විදියකුත් නැහැ. එයා එන්නෙත් රැ වෙලා. උදේට ලෑස්තිලා එහෙම යනවා ඇතිනේ. ඉතින් ඔක කියන්න යන්නෙත් නැහැ. එයාත් එච්චයි ඉතින් බිරිඳේම හැමදේම කියන්න යන්නේ නැහැ. මෙයා හිතන්නේ පිරිමියා තමන්ව ස්වාමියා තමන්ව තේරුම් ගත්තේ නැහැ කියලානේ මේ හිතන්නේ. සඳ එලිත් නිවුණා. අඳුර මැද තනි වී බලන්නකො සඳ එළිය කියන්නේ මොකද්ද? දැන් හඳ එළියත් නිවිලා. ඒ කියන්නේ ගෙදර තියෙන දැන් ඔන්න ලයිට් එකත් ඕෆ් කරගෙන ලයිට් එකත් ස්වාමියා හිතන්නේ මෙයා ආයෙමත් මේ දවසෙත් ඇරලා එද්දි මෙයා නිදි තමයි කියලා ලයිට් එකත් ඕෆ් කරන්න ඇති. ඊට පස්සේ අඳුර මැද තනි වී තනියෙන් ඉතින්
තනියෙන් මෙයා වෙන්ද වගේම ඔන්න ආයමත් දුකින් අඬා ඉන්නවා. හැබැයි පවන් රොදකට සවන් දොර හැරුණා. මේ අඳුර තනියෙන් ඉන්නකොට ලයිට් එකත් ඔෆ් කරලා මෙහෙම අඳුර තනියෙන් ඉන්නකොට පවන් රොදකට සවන් දොර හැරුණා. ස්වාමියා තාමත් එයත් ඉන්නවා. දැන් මෙයා ඉන්නේ අඩනින්දේ. මේ බිරිඳ බලන්නකො මෙයා ඉන්නේ අඩනින්ද. සේරම හිතේ තියාගෙන අඩනින්ද ඉන්නේ. කොයි වෙලේද ළඟට එන්නේ කියාගෙන නෙමෙයි ඉන්නේ. ඉතින් මේ මොහොතේදී ඔන්න මෙදානම් රෑ මෙයාගේ ස්වාමියාගේ හුස්ම ටික මෙයාට දැනුණා. බලන්නකො පවන් රොදකට සවන් දොර ඇරුණා. ඉතින් හුස්ම දැනිලා මෙයත් මොකද කරේ? මෙයත් ඒකට සවන් දුන්නා. මෙදා පාර එයත් නිින්ද ගිහින් වගේ නිදි වගේ නිකන් හිටියේ නැහැ. තරුවසත් පිපුණා සඳ ලබන්නේ මා සරා සඳ ළඟම. අන්න එතනයි ලස්සනම වචනේ. තරුවසත් පිපුණා ඇස් දෙක ඇරුණා. දැන් අර අන්ධකාරයේදී නේද? තරුවස පිපුණා අන්ධකාරයේ ඔන්න පායපු තරුව එයා ඇස් දෙක ඇරලා බැලුවා. සඳ ලබන්නේ මා. මම මගේ ස්වාමියා ළඟ දැන් සරාසඳ ළඟම. සරාසඳ ස්වාමියා. ඔන්න එයාගේ බලාපොරොත්තු අවසානයේ ඉෂ්ට වුණා. ඒ කියන්නේ මෙතන සැමියා වැරදිත් නැහැ, බිරිඳ වැරදිත් නැහැ. ඔවුන් තුල උපදින සිතුවිලි නේද? බිරිඳ එයා වැඩ අරනකම් ඉතින් හැමදාම එයා හිතන්නේ මම ළඟට කොයි මොහොතක හරි එයි කියලා. ඒත් ඉතින් ස්වාමියා හිතන්නේ එයා නිදි කියලානේ. ඉතින් හැමදාම හාදුවක් දීලා නිදා ගන්නවා. ඒත් ඔන්න අවසාන මොහොතේ එයාගේ සිතේ තිබ්බ හැඟීමුත් මෙයා ඇත්තටම උතුම් කාන්තාවක්. එයාගේ සිතුවිලි වලින් මේ තනියෙන් හිතන්න හොඳ නැහැ ඇත්තටම නේද? තනියෙන් අපි හිතන්න හොඳ නැහැ. මොකද පිරිමියා වරදක් කරලා නෙමෙයිනේ. මෙයා කිසිම වෙල මොහොතක වෙන පිරිමින් පතා ගියෙත් නැහැ. තමන්ගේ සැමියාගේම ආශාවාදය ලබා ගන්නත් හිටියා. හැබැයි අවසානයේ ඇයට සරාසඳ ලැබුණා. ඇගේ සැමියාගේ උණුසුම ආදරය, ඒ ලිංගිකත්වය සියල්ල ඇයට ලැබිලා ඇගේ බලාපොරොත්තුව ඉෂ්ට වුණා. බලන්න මේ ගීතයේ විශේෂත්වය ගොඩාක් ගීතවල විරහව නම් තනිකරම විරහව ආදරය නේද? ප්‍රේම නියනම් තනිකරම ප්‍රේමණී. මේකේ මුලින් දුකකුයි අවසානයේ සතුටයි දෙකම එකට කැටි කරලා ලස්සන පදවැල් කොටසක් ඔස්සේ ගොතලා ගීතයක් බවට පත් කරලා තියෙනවා උපුල් ශාන්ත සන්නස් ගලයන්. හරි අපූර්වයි. ඔබත් මේ ගීතයේ දීපිකා ප්‍රදර්ශනී පිරිස් මහත්මියගේ කටහඬින් රස විඳින්න හරිම රසයි මේ ගීතය. බලන්න මෙහෙම අය ඉන්නවද මෙහෙම අත්දැකීම් තියනවද කියලා කියාගෙන යන්න බලන්න අනිවාර්යෙන් තියෙනවා. හිතේ තියෙන හැමදේම අපට කියා ගන්න බෑ. එතකොට අනිත් පාර්ශ්වයට දිව්‍ය ඥානෙත් නෑ නේද? එතකොට කවුරුත් වැරදිත් නෑ ඉතින්. ඔන්න එහෙනම් මම තවත් දවසක තවත් ලස්සන ගීතයක් සමගින් ඔයාලව හම්බ වෙන්න එන්නම්. රැඳිලා ඉන්න මාත් එක්ක හැමදාම. ඒ වගේම රැඳිලා ඉන්න සියලු දෙනාටමත් ගොඩක් ස්තුතියි.